හලෝ කොහොමද ඉතින් අද අපෙලා ඉන්නේ වැවතන්නේ. අපි එනකොට පොඩ්ඩක් වෙලා ගියා ඒකින්ද මට එන ගමනේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ওই වීඩියෝ ටික ගත්තෙත් අපි ඔක්කොම ඇවිල්ලා ටෙන්ට් ටික ගහගෙන බඩු ටික ලෑස්ති කරගෙන ඉවරලා තමයි වීඩියෝ එක ගත්තේ. අපි ඔක්කොම 5 දෙනෙක් ආවා. ওই වීඩියෝ කරන්නේ මම නන් නෙමෙයි අපිත් එක්ක ආපු යාළුවෙක් වීඩියෝ කරන්නේ. අපි මෙතෙන්ට එනකොටත් ගොඩක් සෙනග ඇවිල්ලා ඉඩ අල්ලන් හිටියේ. අන්තිමේදී විවේක පැත්තේ ඉඩක් තිබිලා අපි ඒ පැත්තේ ටෙන්ට් එක ගහන්න හදනකොට හොඳටම හුළඟ. ටෙන්ට් ගලවන් යන්න තරම් හුළඟ නිසා අපි ගස් වලින් පිටිපස්ස ආයෙලා තමයි මේ ටෙන්ට් එක ගැහුවේ. ඔය ඔතෙන්ට ගියාම තමයි වැවතන්නට පේන හොඳම view එක පේන්නේ. බලන්න ඔය ඉතින් පේන view එක. ඔය කට්ටිය එනවා නම් ඔතන කබානක්කුත් තියෙනවා ඒක බුක් කරලා එන්නත් පුළුවන්. හැබැයි කලින් බුක් කරන්න වෙනවා. අපි යනකොටත් ඕක බුක් කළා මාස 3කට. අපි හින්දා ඒක තමයි ටෙන්ට් අරන් ගියා. අපි ඕකට යන්න ගියා තමයි ගියේ. ඔය ආර ඈතින් තියෙන ඉතින් ලංකාවේ ලොකුම ජලාශය වෙන වික්ටෝරියා ජලාශය. ඔන්න ඉතින් අපි රෑ වෙලා රෑට කන්න බාබිකියු නූඩල්ස් එක හදාගත්තා. ඔය තියෙන්නේ ඉතින් ඒ හදපු කෑම තමයි. අපි තින් රෑට කාලා එහෙම පොඩ්ඩක් වෙලා ඉඳලා කතා කරගෙන ඉඳලා එහෙම නිදාගත්තා. ඔව් අපෝ මේක දැක්කොත් ඉවරයි. ඒක එපා. ඔන්න ඉතින් උදේම නැගිටලා අපි උණු වතුර එකක් තියලා තේ බොන්න ලැහැත් වෙනවා. බලන්නකො ලස්සන තියෙන ඉර පායන විදිය. ඔය ඉන්නේ ඉතින් මං. අපි උදේ වැවතන්නේ වටයක් ගහලා අපි දැක්ක ලස්සන ඔන්චිල්ලා දෙකක් තියෙනවා ගහක වැදලා ලස්සන view එකක් එක්ක. වැව ගාවමයි තියෙන්නේ. අපි ඉතින් කොහොම තව ටිකක් වෙලා ඉඳලා පිටත් වුණා. ඉතින් ගෙදර එන්න. මෙතනින් එහාට නම් ආයේ වීඩියෝ නැහැ. මොඩ වීඩියෝ ගන්නත් බැරි වුණා. අපි ඉතින් තව වීඩියෝ එකකින් හම්බෙමු මේ විදියට. නොබන පෙම් කලිය